හායි මදුවන්නවා YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් රසම රස රෙසිපි එකකින් තමයි අද ඔයගොල්ලන් ගාවට අපි ආවේ. ඉතින් ලේසියෙන් හවස තේ වෙලාවට රසට හදාගන්න පුළුවන් තලබෝල රෙසිපි එකක් තමයි අද අරගෙන ආවේ. ඉතින් මේක හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ තල ග්‍රෑම් 200කුයි සීනි ග්‍රෑම් 250කුයි විතරයි. මුලින්ම තලග්‍රෑම් 200 හොඳට හොදගෙන ඉවර වෙලා පිරිසිදු භාජනයකට දාලා ඒකේ වතුර ගතේ යනකන් හොඳින් හැඳින්ගා ගන්න ඕන. ඉතින් මේ විදියට තල ඇට ටික පුපුරනකම් හොඳින් කලවම් කරගන්න ඕන. තල ඇට ටික හොඳින් නිවෙන්න තියලා සීනි ග්‍රෑම් 250න් ස්වල්පයක් විතර භාජනයකට දාලා ඒ ටික මුලින් හොඳින් කැරමල් කරගන්න ඕන. සීනි ටික කැරමල් වීගෙන එද්දී අර අපි ඉතිරි වෙච්ච සීනි වලින් නැවත තේ හැලි 3-4ක ප්‍රමාණයක් මේ කැරමල් වෙච්ච සීනි එකට එකතු කරගන්න අවශ්‍යයි. මේකට හැන්දක් භාවිතා නොකර මෙන්න මේ විදියට භාජනය හොඳින් කලවම් කරගනිමින් සීනි ටික කැරමල් කරගන්නව නම් ගොඩක් හොඳයි. දැන් මේ විදියට කැරමල් කරගත්ත සීනි එකට අපි උණු වතුර කෝප්ප භාගයක් පමණ එකතු කරගනිමින් මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕන. දැන් අපිට ඉතුරු වෙච්ච සීනි ටිකත් මේ කැරමල් එකටම එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ සීනි ටික හොඳින් දිය කරගන්න අවශ්‍යයි. මොකද කැට හිටින්න බැහැනේ. අපි තල බෝලයක රසවත් වෙන්න නම් හොඳට මේ ටික දිය වෙලා තියෙන්න ඕන. අපි තල ටික එකතු කරගන්න අවශ්‍ය හරි පදම තමයි මෙන්න මේක. මෙන්න මේ විදිහට පැණි ටික හොඳට නටාගෙන එනවනම් අපිට තල ටික එකතු කරගන්න පුළුවන්. තවත් විදිහකට අපිට බලන්න පුළුවන් මෙන්න මෙහෙම හැන්ද උස්සලා බලද්දි ඒ හැන්දෙන් පැණි ටික නූලක් ආකාරයෙන් වැක්කිරෙනවා නම් ඔන්න තල ටික එකතු කරගන්න පදම. දැන් අපි තල ටික එකතු කරගන්නවා. මෙන්න මේ විදියට තල ටික පැණි ටිකත් එක්ක හොඳින් අපි මිශ්‍ර කරගන්න ඕන. මේ වෙලාවේ ලිප නිවලා තමයි අපි තල ටික එකතු කරගන්න අවශ්‍ය. මේ වෙලාවේ අපිට බටර් මේස හැන්දක් පමණ එකතු කරගන්න පුළුවන්. මේක තල එකේ රසවත් බව වගේම තර මිශ්‍රණේ බුරුල් ස්වභාවයක් ඇති කරගන්න උදව් වෙනවා. මේ වෙලාවේ අපි මෙන්න මේ වගේ පොඩි හැන්දක් භාවිත කරගනිමින් පොඩි පොඩි බෝල හදාගනිමින් තල බෝල ටික හදාගන්න තමයි දැන් තියෙන්නේ. මේ තියෙන්නේ අපි හදාගත්ත තල බෝල ටික. ඉතින් අදට අපි ගිහින් එන්නම් ආයි මේ වගේ රසම රස රෙසිපි එකකින් අපි ආයි හම්බෙමු. බයි බයි.